ලෝෂන් එකක් සහ බොඩි ක්‍රීම් එකක් කියලා කියන්නේ දෙකක් කියලා ඔයා දැනගෙන හිටියද? ඔයා වැඩිපුරම යූස් කරන්නේ ලිප්ස්ටික්ද නැත්නම් ලිප් බාම්ද? බොඩි මිස්ට් එක ලොන්ග් ලාස්ටිං නැහැ. ස්කින් එකක් තියෙන කට්ටියට වැඩිපුරම ගැලපෙන්නේ කොහොමද? ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නවද කියලා මම හිතනවා. ඉතින් අද මම අරන් ආවේ self care related video එකක්. self care වලට ගොඩක් අය ආසයි. අපි හැමෝටම නැතුවම බැරි දෙයක් තමයි self care කියලා කියන්නේ. ඉතින් අද මම මේ කතා කරන topic එක අනිවාර්යයෙන්ම ඔයාලට වැදගත් වෙනවා. මොකද ඔයා self care products වලට ආස කෙනෙක් නම් ඔයා මේ දේවල් දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ පොඩි self care products සම්බන්ධ පොඩි facts ටිකක්. මීට කලින් ඔයා දැකලා ඇති. දැන් අපි ගමුකෝ මොන හරි අපි shop එකකට ගිහින් මොන හරි product එකක් ගන්නවා. ඒ product එකේ label එකේ ගොඩක් වෙලාවට දැන් මම example එකක් විදියට ගන්නම්කෝ. body cream එක සහ body lotion එක. ඉතින් ඔයා දැකලා ඇති body lotion කියලාත් තියෙනවා body cream කියලාත් තියෙනවා. ඉතින් මේ දෙකේ වෙනසක් තියෙනවද නැත්නම් මේ දෙකම එකක්ද? එකෙන් ඔයාට match වෙන product එක මොකක්ද කියලා ඔයා මීට කලින් හිතලා ඇති. ඉතින් ඒ ගැන worry වෙන්න ඕනේ නැහැ. අද මම ඔයාලට හරිම simple විදිහට කියලා දෙනවා. මේ විදිහට දේවල් හතරක් මම පොඩක් ඔයාලට කියලා දෙන්න හිතුවා. body lotion, body cream, එතකොට තව lipstick and lip balm, එතකොට body wash and shower gel, එතකොට අන්තිම එක මොකද්ද? අන්තිම එක perfume and body mist. ඉතින් අපි බලමු එහෙනම් මේ දේවල් වල තියෙන වෙනස මොකක්ද කියලා. පළවෙනියටම අපි බලමු බොඩි ලෝෂන් එකක් සහ බොඩි ක්‍රීම් එකක වෙනස මොකක්ද කියලා. ඉතින් ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ පේනවා ඇති බොඩි ලෝෂන් එකක් ගත්තාම බොඩි ලෝෂන් එකක ලික්විඩ් ගතිය බොඩි ක්‍රීම් එකකට වඩා පොඩ්ඩක් වැඩි. බොඩි ක්‍රීම් එකක් ගත්තාම ඒකේ thickness එක වැඩි. ඉතින් ඔයාලට දැන් මේ වීඩියෝ එකකිනුත් ඒක පේනවා ඇති. බොඩි ලෝෂන් එකක් ගත්තාම බොඩි ක්‍රීම් එකකට වඩා ඉක්මනින් ඇබ්සෝබ් වෙනවා. ඉතින් බොඩි ක්‍රීම් එකත් ඊට සාපේක්ෂව වෙනවා. but අරක ටිකක් වැඩිපුර වෙනවා. බොඩි ලෝෂන් එකක් ගත්තාම බොඩි ලෝෂන් එකක් යූස් කරන්න පුළුවන් normal to dry skin තියෙන කෙනෙක්ට. but බොඩි ක්‍රීම් එකක් ගොඩක් වෙලාවට ටාගට් කරලා තියෙන්නේ يعني dry skin ගොඩක් තියෙන කට්ටියට තමයි බොඩි ක්‍රීම් එක ටාගට් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි rough areas වලට යූස් කරන්න පුළුවන් බොඩි ක්‍රීම් එකක්. ඉතින් මමත් personally ඒ විදිහට ක්‍රීම් එකක් යූස් කරනවා. මම ඉස්සරහ දවස්වලදී ඔයාලටත් පෙන්නන්නම් මොනවාද මම යූස් කරන්නේ කියලා. බොඩි ලෝෂන් එකක් ඔයාට හොට් වෙදර් වලදී යූස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි බොඩි ක්‍රීම් එකක් යූස් කරන්න හොඳයි කෝල්ඩ් වෙදර් වගේ තියෙන වෙලාවකට. ඉක්මනින් ස්කින් එක ඩ්‍රයි වෙන කට්ටිය ඉන්නේ. ඒ වගේ කට්ටියට ගොඩක් වෙලාවට මැච් වෙන්නේ බොඩි ක්‍රීම් එකක්. ඊළඟට අපි කතා කරමු අපි හැමෝටම නැතුවම බැරි දෙයක් තමයි perfume කියලා කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම perfume එකක් ඕනම කෙනෙක් යූස් කරනවා ඇති. ඒ වගේම තමයි ඔයා shops වල දැකලා ඇති body mist කියලා જાතියකුත් තියෙනවා. ඉතින් මම මේ කියලා දෙන්නේ දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේ දෙකේ වෙනස මොකක්ද කියන එකයි. ඉතින් ඔයා body mist එකක් use කරත් ප්‍රශ්නයක් නැහැ. perfume එකක් use කරත් ප්‍රශ්නයක් නැහැ. perfume එකක fragrance එක පොඩ්ඩක් high fragrance එකක් වගේ තමයි තියෙන්නේ. body mist එකක් ගත්තාම body mist එකක පොඩි light fragrance එකක් වගේ තමයි තියෙන්නේ. perfume එකක් long lasting. එතකොට body mist එක long lasting නැහැ. 2 to 4 hours වගේ යනකම් විතරයි අපිට තියාගන්න පුළුවන් වෙන්නේ බොඩි මිස්ට් එකක් යූස් කරොත්. ඒ කියන්නේ අපිට නිතර ස්ප්‍රේ කරන්න වෙනවා බොඩි මිස්ට් එකක් යූස් කරනවා නම්. ඒ වගේම තමයි perfume එකක පොඩක් price එක බොඩි මිස්ට් එකට වඩා ටිකක් වැඩි. ඉතින් ඔයාටත් ඒක තේරෙනවා ඇති. බොඩි මිස්ට් එකක් ගත්තාම perfume එකට වඩා පොඩක් price එක ටිකක් අඩුයි. ඒ වගේම තමයි perfume එකක් small bottles වල තමයි එන්නේ. ටිකක් අර මේ size එක පොඩ්ඩක් ලොකු bottles වලත් එනේව තියෙනවා. ඒවල quality එක චුට්ටක් අඩු නම් තමයි ටිකක් අර size එක ලොකුවට වගේ තියෙන්නේ. මම නැත්තම් අර මිලිලීටර් ගාන අනුවත් ලොකු වෙන්න පුළුවන් bottle එක. ඒ වුණත් සාමාන්‍යයෙන් body mist එකකට වඩා perfume එක පොඩක් පොඩියට තමයි එන්නේ. but body mist එක ගත්තාම ඒක ටිකක් ලොකු size එකේ bottles වල තමයි එන්නේ. ඔයාලට දැන් මේ වීඩියෝ එකේ පේනවා ඇති size එක චුට්ටක් ලොකුයි perfume එකකට වඩා. ඒ කියන්නේ නැවත නැවත ස්ප්‍රේ කරන්න තමයි වැඩිපුර හදලා තියෙන්නේ body mist එක. ඉතින් අපිට perfume එකක් special occasions වලට use කරන්න පුළුවන්. but body mist එකක් අපිට daily use කරන්න පුළුවන්. body mist එකක් use කරනවා නම්
අපිට ගෙදර සාමාන්‍යයෙන් ෂවර් එකක් ගත්ත වෙලේට අපිට ගෙදර ඉන්න වෙලේට කොහෙට හරි යන වෙලේකට ඕනම වෙලාවකට මැච් වෙනවා බොඩි මිස්ට් එකක්. ඔයා පර්ෆියුම් වල ස්මෙල් එකට පොඩක් අර ටිකක් අර සැරගතිය වගේ තියෙන එකට ආසනෙක් කෙනෙක් නම් ඔයාට පුළුවන් බොඩි මිස්ට් දෙකක් වගේ තියාගෙන ඔය සාමාන්‍යයෙන් එළියට යන වෙලේට එක බොඩි මිස්ට් එකක්, ගෙදර ඉන්න වෙලේට ඔයා වොෂ් එකක් දාපු වෙලේට වගේ ඔයාට යූස් කරන්න පුළුවන් අනිත් බොඩි මිස්ට් එක. ඉතින් ඒ විදිහට ඔයාට දෙකක් වෙනම තියාගත්තා නම් ඒ විදිහට යූස් කරන්නත් පුළුවන්. ඊළඟට අපි බලමු අපි හැමෝම වගේ ස්පෙෂලි ගර්ල්ස්ලට වැදගත් වෙන අයිටම් එකක් තමයි මෙන්න මේක ලිප්ස්ටික් කියලා කියන්නේ. අපි ලිප්ස්ටික් අනිවාර්යයෙන්ම යූස් කරනවානේ ඕනම කෙනෙක් වගේ. ඉතින් මම කියන්නම් ලිප්ස්ටික් එක සහ ලිප් බාම් එක අතර තියෙන වෙනස මොකක්ද කියලා. ඒක ඔයාලා ගොඩක් අය දන්නවා ඇති. ඒ වුණත් ලිප් බාම් වලට පුරුදු වෙලා නැති කෙනෙක් ලිප්ස්ටික් වැඩිපුර යූස් කරන කෙනෙක් ඉන්නවා නම් මේක වැදගත් වෙයි කියලා මට හිතෙනවා. ඉතින් පළවෙනියටම අපි ගමු ලිප්ස්ටික් එකක් ගත්තාම ලිප්ස්ටික් වල ගොඩාක් කලර්ස් ඇඩ් කරලා තියෙනවා. එක එක විදිහේ කලර්ස් තියෙනවා ඔයාලා දන්නවා ඇති දැකලත් ඇති. ඉතින් ලිප් බාම් එකක් ගත්තාම එහෙම නැහැ ලිප්ස්ටික් එකට වඩා ටිකක් කලර්ස් ප්‍රමාණය අඩුවෙන් තමයි තියෙන්නේ. ඔයාලා දැකලා ඇති. ගොඩක් වෙලාවට ලිප් බාම්ස් වල පොඩක් අර එකම රේන්ජ් එකකට යන කලර්ස් තියෙන්නේ. කලර්ස් තියෙන්න පුළුවන් බට් අර ලිප්ස්ටික් එකට වඩා ටිකක් අඩුවෙන් තමයි කලර්ස් තියෙන්නේ. ඉතින් ලිප්ස්ටික් එකක් යූස් කරද්දී නිතරම වගේ යූස් කරන කෙනෙක් නම් මම මේ කියන්නේ ලිප්ස් ඩ්‍රයි වෙන්න පුළුවන්. බට් ඔයා ලිප් බාම් එකක් යූස් කරනවා නම් ලිප්ස් පොඩ්ඩක්වත් ඩ්‍රයි වෙන්නේ නැහැ. හොඳ මොයිස්චර් ගතියක් ලිප්ස් වලට එනවා. ලිප්ස්ටික් එකක් යූස් කරනවට වඩා. ලිප්ස්ටික් එකක් ඔයාට සාමාන්‍යයෙන් මේකප් කරන වෙලේට තමයි ගොඩක්ම යූස් කරන්නේ. බට් සමහර කට්ටිය එළියට යන වෙලේට ලිප්ස්ටික් එකක් යූස් කරනවා. ඉතින් ලිප් බාම් එකක් එහෙම නැහැ. අපිට ඕනම වෙලාවක ඕනම තැනකට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ඩේලි යූස් කරන්න පුළුවන් ලිප් බාම් එකක් කිසිම බයක් නැතුව. ඔයා ගෙදර ඉන්න වෙලේට ඔයා රැට නිදා ගන්න කලින් වුණත් ලිප් බාම් එකක් ඇප්ලයි කරනවා ලිප්ස් වලට ගොඩක් හොඳයි. ලිප්ස්ටික් ගත්තාම පොඩි මොයිස්චර් ගතියක් තියෙන්න පුළුවන්. බට් ඩීප් හයිඩ්‍රේෂන් එකක් ලිප්ස්ටික් වලින් හම්බෙන්නේ නැහැ. ඒ වුණත් ඔයා ලිප් බාම් එකක් යූස් කරනවා නම් ඔයාගේ ලිප්ස් ඩ්‍රයි වෙලා තියෙනවා නම් ක්‍රැක් වෙලා තියෙනවා නම් මේ හැමදේම හීල් කරන්න පුළුවන් ලිප් බාම් වලට. ඉතින් ඒක තමයි ලිප්ස්ටික් එකකට වඩා ලිප් බාම් එකක තියෙන වැදගත්කම. ඉතින් මේ දෙකම යූස් කරන්න පුළුවන් ඔයාට. ඒක ඔයා හිතලා බලලා ඔයාට මැච් වෙන තැනට ඔයාට කැමති විදිහට ඔයාට යූස් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් ෂවර් ජෙල් එකක් වගේම බොඩි වොෂ් එකක තියෙන වෙනස මොකක්ද කියලා. ෂවර් ජෙල් කිව්ව ගමන්ම ජෙල් කියලා කියවෙනවනේ. එතකොට ඔයාට ඒකෙන්ම තේරෙනවා ඇති පොඩි අර ජෙල් ටයිප් එකක් තමයි තියෙන්නේ ෂවර් ජෙල් එකක. බට් ඔයා බොඩි වොෂ් එකක් යූස් කරනවා නම් බොඩි වොෂ් එකක අරකට වඩා පොඩ්ඩක් ටෙක්ස්චර් එකේ පොඩි වෙනසක් තියෙනවා. පොඩක් අර මේ ලෝෂන් එකක ටයිප් එකක් වගේ තමයි බොඩි වොෂ් එකක තියෙන්නේ. ෂවර් ජෙල් එකක ෆ්‍රේග්‍රන්ස් එක පොඩ්ඩක් වැඩි බොඩි වොෂ් එකට වඩා. ඉතින් ඔයාට ඒක තේරෙලා ඇති ලක්ස් එකේ ගත්තාම ලක්ස් එකෙත් අර මේ බොඩි වොෂ් ලක්ස් එකේ ෂවර් ජෙල් තියෙනවනේ. ෂවර් ජෙල් වල මාර ෆ්‍රේග්‍රන්ස් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන් ඔයාලට තේරෙනවා ඇති ෂවර් ජෙල් එක මොකක්ද බොඩි වොෂ් එක මොකක්ද කියලා. ෂවර් ජෙල් එකක් ගත්තාම මොයිස්චර් ගතිය පොඩ්ඩක් අඩුයි බට් හොඳට රිෆ්‍රෙෂ් වෙනවා වගේ බොඩි එක. ඒ වුණාට ඔයා බොඩි වොෂ් එකක් යූස් කරනවා නම් ඔයාට හොඳ මොයිස්චර් ගතියක් ඔයාගේ ස්කින් එකට හම්බ වෙනවා. ෂවර් ජෙල් එකක් normal to dry skin යූස් කරන්න පුළුවන්. බට් බොඩි වොෂ් එක ඩ්‍රයි ස්කින් තියෙන කට්ටියට සෙන්සිටිව් ස්කින් තියෙන කට්ටියට ගොඩක් හොඳයි යූස් කරනවා නම්. ෂවර් ජෙල් එකක් ගත්තාම ඔයා දැන් වර්ක්අවුට් කරලා එහෙම නැත්නම් ඔයා මහන්සියෙන් වගේ ඉන්න වෙලේකට ඔයාගේ බොඩි එක ඔයාගේ ස්කින් එක හොඳට රිෆ්‍රෙෂ් කරන්න පුළුවන්. බොඩි වොෂ් එකක් ගත්තාම ඔයාට කෝල් වෙදර් එකක් වෙලාවකදී ඔයාගේ ස්කින් එක ගොඩක් ඩ්‍රයි වෙනවා නම් හොඳ මොයිස්චර් ගතියක් දෙන්න බොඩි වොෂ් එකකට පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකට ඔයා කැමති වෙන්න ඇති කියලා. මම හිතනවා මම ඔයාට හරිම සිම්පල් විදිහට කියලා දුන්න කියලා. ඔයාටත් මම කියපු දේවල් ගොඩක් හොඳට තේරුම් ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් ඔයාගේ ස්කින් එක හරියට අඳුරගෙන හරියන ප්‍රොඩක්ට්ස් යූස් කරාම තමයි ඔයාට හොඳ රිසල්ට් එකක් හම්බෙන්නේ. ඒක නිසා තමයි මම හිතුවේ අපි හැමෝටම සමහර වෙලාවට මේ දේවල් පොඩ්ඩක් මිස් වෙන්න පුළුවන්. අපි හිතන්නේ නැතුව අපි වැරදි දේවල් යූස් කරන්න පුළුවන්. එතකොට ඔයාට උනත් මොන හරි self care product සම්බන්ධ මොන හරි දෙයක් ගත්තාම label එක දිහා බැලුවම උනත් මතක් වෙනවා ඔයාට match වෙන්නේ කොයි දේද කියලා. ඉතින් මම මේ කියලා දීපු දේවල් මීට කලින් ඔයා දැනගෙන හිටියද? සමහර වෙලාවට ඔයා අලුතෙන්ම දෙයක් අධිගෙන ගන්න ඇති.
ඉතින් ඔය අලුතෙන් මොන හරි දෙයක් අද වීඩියෝ එකකින් ඉගෙන ගත්තා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. වීඩියෝ එකට කැමති වුණා නම් ලයික් එකක් දාන්න. next week එකේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. bye.